විහිදන් දරුවනේ වතු ඇවිල්ල සඳහා සුද්ධ වතු ඇවිල්ල සඳහා බොරු නොඑක් විහිදන් දරුවා උන් පාරවල් කැපුවා පාරවල් හැදුවා තාර දැම්මා වතු මහා වනාන්තරය එලි කරලා තේ කෝපි ආදී වැව්වා විශාල වියදම් ප්‍රමාණයක් මේ රට වෙනුවෙන් ඔය වැය කළා. ඊට පස්සේ එංගලන්ත රජය එක්තරා තැනකදී එවනවා කොමිසමක්. සෝල්බරි කොමිසම. ඊට පස්සේ ඩොනමෝර් කොමිසම. ඔවුන් සොයා බලනවා ලංකාවේ මේ වියදම් වැඩි වෙන්නේ ඇයි කියලා. එතනදී ඔප්පෙච්ච දේ තමයි ලංකාව වෙනුවෙන් වියදම් කරන වැඩිම වියදම ඔවුන් වියදම් කරන්නේ පරිපාලන සේවය සඳහා. ඒ කියන්නේ එංගලන්තයෙන් පරිපාලකව ලංකාවට ගෙන්නපුවම පවුම් වලින් පඩි ගෙවන්න ඕනේ. ඒතකොට මේ සීත දේශගුණක රටක ඉඳලා ගර්ම කලාපී රටකට ආපම උන්ට හොඳින් ගේ දොර සපයන්න ඕනේ. උන්ගේ එන්ටර්ටේනින් ගැන හිතන්න ඕනේ. රේඩියෝ සිලෝන් හැදුවෙත් ඒගොල්ලන්ගේ එන්ටර්ටේනින් එකට. ඒ නිසා මේ වියදම අඩු කරගන්න තියෙන උන් යෝජනා කරපු එක යෝජනාවක් තමයි ලංකාවේ අධ්‍යාපනය පිහිටවන්නට ඕනේ. ඒ ලංකාවේ ඔවුන්ගේ අධ්‍යාපනය මේ ඔවුන්ගේ අධ්‍යාපනය මේ ඩොනමෝර් අධ්‍යාපනය මේ එංගලන්ත අධ්‍යාපනය ලංකාවේ පිහිටවලා ලංකාවේ මිනිසුන්ට එංගලන්ත මනස දෙන්න ඕනේ. සාමාන්‍ය වශයෙන් කියනවා කළු සුද්ධ හදන්න ඕනේ. එතකොට ඔවුන්ට පරිගණන වෙන්නේ රුපියල් වලින්. පවුම් වලින් පරිගණන. ගෙවල් හදලා දෙන්න ඕනේ. ඔවුන්ට ගෙවල් තියෙනවා. ඒ නිසා මේක ඊටාම පරිපාලන උපක්‍රමයක් හැටියට ඔවුන් මේ රටේ පාසල් පිහිටවලා ඔන්න කළු සුද්ධ හදන්න පටන් ගත්තා. ඒ කළු සුද්ධ තමයි අවසානයේ මේ රට බාරගන්නේ. ඒ කොම්ප්‍රදෝරු ධනපති පන්ති. ඒ කියන්නේ මේ සියලුම දේවල්ට කොම්ප්‍රදෝරුකම් කරපුවා. ඒ කියන්නේ තරවුකාරකම් කරපුවා. මේ තරවුකාර දේශපාලනික පන්තියට ලංකාවේ බලය හිමි වෙනවා. ඉන්පස්සේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ අර ඩොනමෝර් සංශෝධනයේම අර කෝල්බ්‍රූක් සංශෝධනයේම අර ඩොමිනියන් පරිපාලන රටාවම ඉතා හොඳින් පවත්වාගෙන යන ක්‍රමයක් ලංකාවේ හදනවා. මෙන්න මේ ක්‍රමයට ඔය හදපු ඩොනමෝර් අධ්‍යාපන ක්‍රමයට ඔය හදපු සෝල්බරි අධ්‍යාපන ක්‍රමයට අපේ රටේ පෙරසිරිත දුටුවේ නැහැ. ඒ නිසා මේ සියල්ල අර සුද්දන්ගේ ඇසින් මෙන්න මෝඩකම් මෙන්න අමනකම් මෙන්න මේ සාම්ප්‍රදායිකකම් මෙන්න වහල්කම් ආදි වශයෙන් අර 2500කට කාලයක් පුරා අපි ප්‍රචලිත කරගෙන ආපු අපේ පෙරසිරිත අල්ලා විසිකර දැම්මා. අන්න ඒ මතයෙන් තමයි දැන් අද වර්තමානයේ අපි මේ මහා ලොකුවට අපවාදයක් බවට පත් කරගෙන තියෙනවානේ මේ සහෝදර දේශපාලනේ. මේ පෞල් පිටින් රටේ සංවර්ධනය වෙනුවෙන් කැපවීම කියන කාරණාව අපි දැන් අද උසුළු විසුළුවට නැත්නම් මහා ව්‍යාපාරික මනසකට පත් කරගෙන තියෙනවානේ. ඒ අර ඩොනමෝර් මේ අධ්‍යාපනය ලැබුව කළු සුද්දන්ගේ මතවාදය. මොකද අපි දන්නේ නැහැ අපේ රටේ ක්‍රමය එකමයි. අපි රට පරිපාලනය කරේ මේ මෞර්ය රාජක්‍රමයේ මිහිඳු මහ රහතන් වහන්සේ ඇවිල්ලා අශෝක අධිරාජ්‍යයේ මෞර්ය රාජතන්ත්‍රය අපේ රටේ පිහිටුව තැන සිට මෞර්ය රාජවංශයේ රාජතන්ත්‍රයේ ආයාම ක්‍රමේ රජවරු පත්වීමේ ක්‍රමයේ සහෝදරයන් සහෝදරයන් මේ දැන් ඔන්න රුහුණු මහ රාජවංශය අපිට සැකයෙන් තොරවම අපි දුටුගැමුණු රජුන් පිළිගන්නවනේ. එතකොට දුටුගැමුණු රජුගේ පියා කාවන්තිස්ස රජුගේ යාගේ පරම්පරාව සෙල්ලිපිල කොටනවනේ ගලේ කෙටු අකුරු. ඒවල කියන්නේ සුදවුන් පරපුරෙන් පැවතෙන. පඬු අබා පරපුරෙන් පැවතෙන කියන්නේ. ඒ කියන්නේ සුද්ධෝදන රජුරන්ගේ සිට අපි මේ පරම්පරාව පවත්වන්නේ. සුද්ධෝදන රජුරන්ගේ සහෝදරය අමිතෝදනගේ දරුවා පණ්ඩුශාක්‍යගේ දුව භද්‍රකච්චායනාගේ දුව උන්මාද චිත්‍රාගේ පුතා පණ්ඩුකාවගේ පුතා මුටසීවගේ පුතා දේවානම්පියතිස්ස ඕන්න උතන දැන් දේවානම්පියතිස්සගේ සහෝදරයෝ පස් දෙනෙක් මේ රට පාලනය කරනවා. නේ උත්තිය සූරතිස්ස අසේල මහානාග සහ දේවානම්පියතිස්ස මේ මුටසීව රජුරන්ගේ සහෝදරයෝ දරුවෝ පස් දෙනෙක් මේ රට ඉතාම සමෘද්ධිමත් රාජ්‍යයක් බවට පත් කරනවා. එතකොට මේ අසේලව මරලා තමයි එලාර නැමැති පාලකයා මේ රට අල්ලගන්නේ. එතකන් මේ හිටපු සියලුම සහෝදරවරු මේ රටට විනාශයක් නෙමෙයි කළේ. ඒ වගේ මහානාග කියන සහෝදරයා දේවානම්පියතිස්සගේ රුහුණට පලා යනවා. මහානාගගේ පුතා යටාලතිස්සගේ සහෝදරයා ගෝඨාභයගේ පුතා කාවන්තිස්සගේ පුතා දුටුගැමුණුගේ සහෝදරයා සද්දාතිස්සගේ පුතා වලගම්බා ඔන්න ඔහොම යන්නේ වැඩි. ඉතින් මේ අපිට උරුම ක්‍රමයයි. මේ සහෝදරකම व्यसनයක් ලෙස ගත්ත තැන මේ රට පිරිහුණා. මේ සහෝදරකම උන්නතියක් ලෙස රට වෙනුවෙන් මේ සහෝදරකම කැපදෙච්ච තැන මේ රට ගොඩ නැගුණා. සද්දාතිස්ස කුමාරයා දුටුගැමුණු රජුරුවයි දෙන්නගේ එකමුතුවෙන් මේ රට ගොඩ නැගුවේ. දුටුගැමුණු රජුරුව සටනට යනකොට සද්දාතිස්ස කුමාරයා දීඝවාපී වපුරන්න ගියා. එයා මහා ගොවි රජෙක් බවට පත් වුණා. මෙයා යුද රජෙක් බවට පත් වුණා. ඒතර යුද්ධය අවසන් වෙනකොට සමෘද්ධියට සල්ලි දෙනවා. මේ ධාතුසේන රජුරුව මේ රට මහා සමෘද්ධියක් බවට පත් කරනවා. මේ ක්‍රමයේ අවුල් වෙච්ච තැන් තියෙනවා. ඒකත් අපේ ඉතිහාසෙ පාඩම් ගන්න පුළුවන්. අපි විජයබාහු කොල්ලේ කියලා ඉගෙන ගන්න මොකද්ද? විජයබාහු රජුරුවන්ගේ දරුවෝ තුන්දෙනා. ගෝණකබාහු, මායාදුන්නේ, රයිගම්බණ්ඩාර. මුන් තුන්දෙනා රාජ්‍යත්වයට ලෝභකම මේ රට තුන් කඩකට කැඩුවානේ. මෙන්න විජයබාහු කොල්ලේ. මේ විජයබාහු කොල්ලේ අපි සලකන්නේ සමෘද්ධිමත් කාරණාවක් විදිහට නෙවෙයි. අපි ඒකට hina වෙනවා. මේ මෙතෙන් සිට අර අවසාන ධර්මපාල දොන්ජුවන් ධර්මපාල කෙනෙක් ගිහි වෙනකන් මේ අර්බුදේ ගොඩ නැගෙනවා. මෙන්න සහෝදරත්වයේ පරම්පරාව උරුමේ වැරදි ලෙස භාවිතා කරපු තැන.
නමුත් ඊට පෙර අපි දේවානම්පියතිස්ස රජුගේ සහෝදරයින් දුටුගැමුණු රජුගේ සහෝදරයින් ඕනෑතරම් ක්‍රමයක් අපිට හමු වෙනවා. මේ රට සමෘද්ධිමත් කරපු ගොඩනගපු සහෝදරත්වයේ දන්න හඳුනනකම ඥාතීත්වයේ මේව භාවිතා කරනවා. කාවන්තිස්ස රජු හරියට උපක්‍රම යොදනවා මේ විදිහට. දැන් කාවන්තිස්ස රජුගේ තාත්තා ගෝඨාභය රුහුණ එක්සේසත් කරන්නට විශාල දිග්විජය ප්‍රතිපත්තියක නියැලෙනවා. ගෝඨාභය කොහොමද මේ යුද්ධයට සමත්. ඒ නිසා දසවතිකයන් සමග සටන් කරලා දිනනවා. ඊට අමතරව ඥාති සම්බන්ධතා පවත්වනවා. කල්යාණියෙන් දුවක් ගෙනල්ලා පුතාට කාවන්තිස්සට කසාද බඳලා දෙනවා. නේ එතකොට ගිරිපාද ජනපදයේ ගිරිවාපත්තුව වර්තමාන ගිරිවාපත්තුව තමයි ගිරිපාද ජනපදය කියලා අපි මහාචාර්ය මන්දිස් රෝහණ දෙවියන් විග්‍රහ කරනවා. එතකොට මේ ගිරිපාද ජනපදයේ හිටපු අබේ නම් නායකයාට කාවන්තිස්ස රජුගේ සහෝදරියෝ දීග දෙනවා. සෝමාදේවි. යා තමයි සෝමාවති චෛත්‍යයෙන් දී කරන පසු කාලීන. මෙන්න මේ නෑදෑකම් සහෝදරකම් මේවා භාවිතා කරලා මේ රට සමෘද්ධිමත් කරපු මේ රට ඒකච්ඡත්‍ර කරපු ඉතිහාසයක් අපේ රටේ තියෙනවා. 1972 අපේ රටේ ඉතිහාස පාඩම අල්ල විසි කරලා දැම්මා. 1972 දී 71 කරලා විශ්ලේෂණය කරපු මේ රටේ හිටපු එක්තරා මේ පරිපාලක අධ්‍යාපනික පිරිසක් විසින් තීරණය කරනවා ඉතිහාසය උගන්වන්න හොඳ නැහැ. ඉතිහාසයේ සාහිත්‍ය මේවා ඛණ්ඩද මේ ඉතිහාසයේ සාහිත්‍ය වගේ දේවල් වලින් රස්සාවල් හම්බෙන්නේ නැහැ. රස්සාවල් නැති විෂයන් ඉගෙන ගන්න කියලා තමයි කොල්ලෝ ටිකම 1971 කරලට සම්බන්ධ වුණේ. ඒ නිසා රැකියා උත්පාදන ශක්තිය නැති විෂයන් ඉවත් කළ යුතුයි කියන මතයෙන් ඉතිහාසයේ සාහිත්‍ය ප්‍රජාචාරය වගේ දේවල් එක්කම එක්කහුව අයින් කරලා ඒ ඔක්කොම එක්කහකවලා සමාජ අධ්‍යයනය නැමැති අලුත් විෂයක් හැදුවා. ඒ හේතුවෙන් වර්තමානික ඉතිහාසය දන්නේ නැහැ. වර්තමාන දේශපාලඥයෝ ඉතිහාසය දන්නේ නැහැ. දැනගෙන හිටියානම් අර පෙර සිරිත දන්නවා. එහෙම හිටියානම් මේ වර්තමානයේ සිද්ධ වෙන මේ කාරණාවේ තියෙන ජනමූල සංස්කෘතික සත්‍යය ඉතිහාසයට උන්ට කියා දෙන්න. මේ තමයි විශේෂත්වය. දේශපාලන වේදිකාවේ ඇහෙන ඇතම් ප්‍රකාශන වලට හොඳ විද්‍යාත්මක උත්තර මේ ඍජුව නෙමෙයි ප්‍රකාශයේ ඉදිරිපත් වුණේ. නමුත් ඊටාම පැහැදිලි මේ සියල්ලට පිළිතුරු ගණනාවක් ලැබුණා. ඔබ මතක් කළා යම් යම් රටවල යුගය වෙනස් කළ නායකයින්ගේ නාම ලේඛනයක්. මේ නාම ලේඛනය අපි අසල්ලස් ඉන්දියාවේ ගාන්ධිගෙන් පටන් ගත්තාම නේරු හරහා චීනයේ මාව් සේතුන් හරහාද චරිත ගණනාවක් ඒබ්‍රහම් ලින්කන්ට ගිහිල්ලා ආපහු නැවත ෆිඩෙල් කාස්ට්‍රෝ ළඟට එනකම් මේ මහා ලයිස්තුවක් Tamanගේ රාජ්‍ය නායකත්වයේ පිළිබඳ කීර්ති නාමයේ ඒ රටේ භූමි කලාපේ නිහාට ගිය නායකයෝ ලයිස්තුවක් හිටියා. මෙතන ලංකාවේ කවුරුවත් ගිහින් හිටගෙන හිටියේ නෑ මේ මෑතක් වෙනකම්. නමුත් අපේ කීර්තිය මේ කරදිය වලල්ලෙන් එහාට ගෙනහිල්ලා මහින්ද රාජපක්ෂ මැතිතුමා අදාර ක්‍රස්සෝ ළඟින් ගිහිල්ලා හිට ගන්න මුළු ලෝකේ කතා කරන නායකයෙක් බවට පත් වෙනවා. රටේ පුරවැසියෙක් විදිහට ඔබට මේ කාරණා කොහොමද දැනෙන්නේ? මම අතිශයින්ම ආඩම්බර වෙනවා මිසක් මම පපුව පුම්බගෙන සුන්දර සිනහවක් සලනවා මිසක් මගේ හිතේ ඊර්ෂ්‍යාවක් හට ගන්නවා සංජී. මට මේ සිද්ධ වීමින් පවතින ඓතිහාසික ජාත්‍යන්තර ක්‍රියාවලිය නවතා දැමිය යුතුයි කියලා කුරිරු සිතක් මට හිතෙනවා. මේ රටේ මේ මව්භූමියේ පුරවැසියෙකුට ජාත්‍යන්තර හමුවේ අපිට අනුහස් සහිත නායකයෙක් ලෝකයට පහළ වෙනවා කියන සිතුවිල්ල ගැන අපිට ඊර්ෂ්‍යාවක්, වෛරයක්, ක්‍රෝධයක් හිතනවා නම් ඌ ලෙඩෙක්නේ. නේ ඇයි අපි මේ සුන්දර දිවයිනේ මේ සුභවාදී දිවයිනේ ජාත්‍යන්තර නායකයෙක් පහළ වෙනවා. අනුහස් සහිත නායකයෙක් පහළ වෙගෙන එනවා. ඒ නායකයව පහළ කරන්නේ මේ රටේ ජනතාව. මේ රටේ පොදු මහ ජනතාව. මේ ගොවි ජනතාව, කම්කරු ජනතාව. සංඝ වෙද ගුරු ගොවි කම්කරු සහ රණවිරු කියලා මේක වෙනස් කරන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. මේ පංචමහා බලවේගයේ ෂඩ්මහා බලවේගය බඩපත් කරන්නේ. අපිට මේ 56 දී හම්බුන්නේ නැහැ රණවිරු කියන සංකල්පයක්. ඒ නිසා ජනාධිපතිතුමන් සංඝ වෙද ගුරු ගොවි කම්කරු සහ රණවිරු කියන්නේ පංචමහා බලවේගයේ ෂඩ්මහා බලවේගය බවටපත් කරනවා. ඒ නිසා එතුමන්ගේ දාර්ශනික චින්තාව එතුමන්ගේ කතා අස්සේ තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා මේ කතා විශ්ලේෂණය කරන්න. මම බලාපොරොත්තු වෙනවා මේ කහ කරගෙන මහින්ද චින්තනයේ නැමැති ප්‍රතිපත්ති ප්‍රකාශනය නෙමෙයි මහින්ද දර්ශනය ව්‍යාප්ත කරන්න. මේ මහින්ද දර්ශනය යන කොහොමද දේශීය දර්ශනය. ඒ නිසා මේ සඳහා සාදු කියන්නයි කිරිබත්තු යන්නයි පෙරහැර යන්නයි මිසක් ඊට විරුද්ධ වෙන්න නෙමෙයි අපිට අපේ සම්ප්‍රදාය උගන්වන්නේ. අපි හොඳින් අපේ සම්ප්‍රදාය ඉගෙන හිටියනම් මේ අනුහස් සහිත නායකයට අපි සාදු කියනවා. පහුගිය කාලයක් පුරා අපි 75ක් මේ රටේ ජනතාව දැක්කු සාදුකාරය ඒකයි. මේ කිරිබත් කිව්වේ ඒ වෙනුවෙන්. ඒ නිසා ඒ කිරිබත්තටම තවත් පහල් මිටක් දානවා මිසක් ඒ සාදුකාරයටම තවත් සාදුවක් ඉදිරිපත් කරනවා මිසක් ඒකට කුහක සිතින් ඊර්ෂ්‍යාකාරකම් කිරීම මව්බිමට ගැලපෙන සංකල්පයක් නෙමෙයි. ඒට කුහකකම් කරන ඊර්ෂ්‍යාකම් කරන දේශපාලනයට ඔබට ආරාධනයක් හෝ මම කැමති මොකක් හෝ ප්‍රකාශනයක් අවවාදයක් හෝ ඔබට තිබෙනවද? ඒට ඊර්ෂ්‍යා කරන දෙවියට. මම හිතන්නේ ඉතිහාසයේ කිලුටු කරන්න එපා කියන ආදර්ශය. දැන් අපි එක උදාහරණයක් ගනිමු. දැන් මහින්ද රාජපක්ෂ නැමැති නම ලංකා ඉතිහාසයේ දැන් ලියවි අවසానයි. ඒක වීර සංකල්පයක් ලෙස මේ රට ඒකච්ඡත්‍ර කරු මේ අවුරුදු වසර මිලියන 45ක් තිස්සේ ගොඩනැගෙන ඒකච්ඡත්‍ර රාජ්‍ය ભેද බින්න කරන්නට කරපු ඊනියා උත්සාහය මේ රට වළකාගත්තු යුද වීරයා හැටියට ඇමරිකාව, එංගලන්තයේ, නෝර්වේජියානුව පාවා පුදුමයටපත් වෙන වීරත්වය අපේ ඉතිහාසයෙන් උතුමන දීලා හමාරයි.
දැන් බලන්න සංජීව මේ මහින්ද රාජපක්ෂ කියන ඓතිහාසික නමට යටින් ලියවෙන්නට තිබිච්ච එක නමක් ඒ රූල දැන් මකාගෙන තියෙනවා නේද? දැන් මම උදාහරණයක් කියන්නම්. මේ රටේ සෙන්පතිවරු හිටියා වීර සෙන්පතිවරු. ඒ සෙන්පතියන්ට අපි යෝධයෝ කියලා කිව්වේ. දසමහා යෝධයෝ කියලා කිව්වේ සෙන්පතිවරු. නන්දි මිත්‍ර, තුරනිමල, ගෝඨාභය කියන සෙන්පතිවරු, යුද නායකයෝ. ඒ වගේ මේ දැන් ලංකාව ඒකච්ඡත්‍ර කරපු මේ චෝල ආක්‍රමණයෙන් මුදාගත්තු වීර රජ කෙනෙක් තමයි ධාතුසේන රජු. ධාතුසේන රජුන්ට හිටියා වීර සෙන්පතියෙක්. ඔහුගේ නම මිගාර. මිගාර කොයිතරම් මේ යුද්ධයේදී උදව් කළාද කියනවනම් ධාතුසේන රජුගේ පුද්ගලික කරුණාවම දිනා ගන්න උපරිමේ අවසාන ධාතුසේන රජු තමන්ගේ දුවනිය දීග දෙනවා. මේ මිගාර නැමැති යුද සෙනවියාට. අවසාන මොකද්ද වෙන්නේ? මේ යුද සෙනවියාට බලලෝභය ගන්නවා. ගහලා ඔහු ධාතුසේන රජුත් එක්ක විරසක වෙනවා. විරසක වෙලා ඔහුට විරුද්ධව කැරලි ඇති කරනවා. අවසානයේ අර අභිෂික්ත නොවූ